හෙලෝ හායි ඔයාලා මොකක් කියලද මේ හිතුවේ ඉතින් හරිම ලස්සන ඩිසයින් එකක් තමයි මගේ අතේ තියෙන ඔයාලට නම් පේන්නේ හරියට පොකුණක් අතේ තියාගෙන ඉන්නවා වගේ නේද වතුරත් එක්ක හරිම ලස්සන ෆ්ලවර්ස් ටිකක් යටින් තියෙනවා වගේ තමයි ඉතින් මේක පේන්නේ හැබැයි බැලුව බැලමට එහෙම පෙනුනට මේක හරිම රසවත් කේක් එකක් මොකද ඔයගොල්ලන් දැකලා තියෙනවා ඇත්තම මල් වගේ තියෙන ආටිෆිෂල් ෆ්ලවර්ස් ඉතින් මේකත් ඒ විදිහටම තමයි ටූ ටෝන් කලර්ස් තියෙනවා හරිම ලස්සනට හැම ඩීටේල් එකක්ම ක්ලියර්ලි අපිට පේනවා. ඉතින් මේ මගේ අතේ තියෙන හරිම ලස්සන නිර්මාණය සහ මේ තියෙන කේක් වල සැබෑ දේ කියන්න තමයි අද මේ ඔයත් එක්ක ශානි මිස් එක්ක අපි එකතු වෙලා ඉන්නේ. ඉතින් ඔයාලට මේ රසවත් වගේම වටිනා පාට මාලාව මාසයක් පුරාවටම අරගෙන එන ලෑස්තිලා ඉන්නේ ප්‍රවීණ කේක් නිර්මාණ ශිල්පිනී ශානි මිස් එක්ක. ඉතින් ඕගොල්ලන්ට ප්‍රශ්න ගොඩාක් මේ වෙනකොට පැන නැගිලා තියෙනවා. අපි හැමදේම දන්නවා. ඉතින් මේ හැමදේම ක්ලියර් කරන්න තමයි ඔයාට අද ශානි මිස් එක්ක මේ විදිහට මේ ප්‍රශ්න ටිකට උත්තර ටික අපි අරගෙන ආවේ. ඉතින් අපි ඉස්සෙල්ලාම අහලා බලමු හැමෝටම පොදුවේ පැන නගින කාරණාවක් මොකක්ද? මේකට මූලික දැනුමක් ඕනේද? කේක් එක්ස්පර්ට් කෙනෙක්ම වෙන්න ඕනේද? එහෙම නැතිනම් අලුතින් මේ ෆීල්ඩ් එකට එන්ටර් වෙන කෙනෙක්ට උනත් මේ නිර්මාණයන් කරන්න හැකියාව තියෙනවා. ඉතින් මේ හැම දෙයකම අපි අහලා බලමු ශානි මිස්ගේ. ඔව් දේශී මේ ජෙලෝ කේක් එකක් ජෙලෝ කේක් 3D ජෙලි කේක් කියලාත් කියනවා. ඉතින් මේක හරිම ලේසි අපි හැමෝටම කරන්න. ඒ කියන්නේ මේකට දක්ෂකමක් එහෙම තියෙන්න ඕනේ නැහැ. මුල සිට මම ඇත්තටම සරලව කියා දෙනවා. ඉතින් හැමෝටම පුළුවන් මේ නිර්මාණ ඉගෙන ගන්න. හොඳයි. ඔන්න ඉතින් ඔයාට පැන නැගින පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ නම් හම්බ වුණා. ඔයා ඔන්න කිසිම දෙයකට බය වෙන්න ඕනේ නැහැ. මොකද මිස් ඔයාට හරියටම ගැරන්ට් කරා මේ දේ හදන්න ඔයාට බේසික් නොලෙජ් එකක් ඕනේ නැහැ කියලා. හොඳයි. එහෙමනම් ඔයාට එතනින් පස්සේ පැන නැගින ප්‍රශ්නේ තමයි මේ දේවල් හදන්න අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ingredients ඔයාට ලංකාවේදී ගන්න පුළුවන්ද කියලා අපිට කොහොමද මේ දේවල් ගන්න හැකියාව තියෙන්නේ සහ අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන එදිනෙදා ජීවිතයේදී අපි සාමාන්‍ය වෙලාවට අපි පාටිස් වලට එහෙම අපි අරගන්න ජෙලි වර්ග මේකට යූස් කරන්න පුළුවන්. එහෙම නැතිනම් මේකටම වෙන්නුණු වෙනම ජෙලි වර්ග තියෙනවා. ඉතින් මේ හැමදේමත් අපි අහලා දැනගනිමු. ඔව් මේක විදේශියකින් ආපු දෙයක්. ඒ වුණාට මේ අපිට ඇත්තට මේ ඉන්ග්‍රීඩියන්ට්ස් ගන්න ඕන නැහැ. අපි ඉතින් අපේ ලංකාවේ අයට පහසුවෙන් ගන්න පුළුවන් දේවල් තමයි කරන්නේ. ඇත්තටම මේ අපි හැමෝටම පහසුවෙන් ගන්න පුළුවන් ඉන්ග්‍රීඩියන්ට්ස් තමයි අවශ්‍ය වෙන්නේ. ඒ නිසා කිසි ප්‍රශ්නයක් නැහැ. මේ ලොකු වියදමක් යන්නෙත් නැහැ. ඇත්තටම මේ අඩු වියදමකින් මේ නිර්මාණ කරගන්න පුළුවන්. හොඳයි. ඉතින් ඔන්න ඔයාට ඔයාගේ ගෙදර තියෙම කන්න ගේන ඩෙසර්ට් එකක් විදිහට කන්න අරගෙන එන ජෙලි එකෙන් මේ ලස්සන නිර්මාණය කරන්න ඔයාට ඔන්න හැකියාව තියෙනවා. ඉතින් ඊළඟට ඔයාට එන දේ තමයි ප්‍රධාන වශයෙන්ම මේක හදන්න ගන්න ටූල්ස්, සිරින්ජ්. ඒ අවශ්‍ය දේවල් ඔයාට ලංකාවෙන් ගන්න පුළුවන්ද? එහෙම නැතිනම් ඒ දේවල් අපි වෙන ගන්න තැනක් තියනවාද? ඉතින් මේක ගන්න නැතිනම් අපිට කරගන්න හැකියාවක් නැද්ද? ඉතින් මේ දේ තහලම දැනගනිමු. ඔව් මේ කේක් අයිටම්ස් තියෙන shops තියෙනවා import කරන. ඉතින් ඒ තැන් වලත් ගන්න තියෙනවා. ගොඩාක් වෙලාට අපි පාසුයි අපිට තෙමෝ ඒ වගේ දරාස් AliExpress වගේ app එකකින් order කරලා ගන්න පුළුවන්. ඇත්තටම ලොකෝ මිලක් යන්නේ නැහැ. මම මූලිකව කියා දෙන්නේ සිරින්ජ් එක භාවිතා කරලා ඉන්ජෙක්ෂන් කටු කියන්නේ ඒ වලින් භාවිතා කරලා කරගන්න විදිය නිර්මාණ ටිකක්. ඊට පස්සේ තමයි අපි ටූල්ස් පාවිච්චි කරන්නේ. ඉතින් මේ දෙකෙන්ම කියා දෙනවා. ඉතින් අපහසු නෑ ඒවා මිලදී ගන්න. රුපියල් 1000 2000 අතර මිලකට ගන්න පුළුවන් ටූල් සෙට් එකක්ම ටූල්ස් 10ක් විතර තියෙනවා. ඉතින් එක ටූල් සෙට් එකක් තිබුණත් අපිට ගොඩාක් නිර්මාණ කරගන්න පුළුවන්. හොඳයි. ඉතින් ඔන්න සාමාන්‍යයෙන් අපි ඉන්ජෙක්ෂන් කට්ටක් කියන එක නම් හැමෝම දන්නවනේ සිරින්ජ් එකක්. ඉතින් අපි හැමෝම කියන භාෂාවෙන් කිව්වේ. ඉතින් ඒක ඔයාට ඕනෑම ෆාමසි එකකින් අරගන්න පුළුවන්. ඉතින් ඒක තුලින් තමයි මේ අතේ තියෙන හරිම ලස්සන ඒ වගේම රසවත් කේක් එක නිර්මාණය කරන්නේ. ඉතින් හැමෝටම කැමති අපි කරන නිර්මාණයක් තුළින් අපි සාමාන්‍ය විනෝදාංශයක් විදිහට කරනවා. අපේ self satisfaction එක වෙනුවෙන් කරනවා. ඒ වගේම තමයි business purpose එක වෙනුවෙන් අපි ගොඩාක් දෙනෙක් ගෙදර ඉඳන්ම සාමාන්‍යයෙන් පුංචියට ව්‍යාපාර පටන් ගන්නවා.
අපිත් එක්ක එකතු වෙලා ඉන්න ගොඩාක් යාළුවෝ අපි දන්නවා ගෙදර ඉඳන්ම ස්මෝල් බිස්නස් ස්ටාර්ට් කරලා තියෙනවා සහ බලාපොරොත්තුෙන් ඉන්නවා ඒවා පටන් ගන්න. ඉතින් ඔයාලට ඔයාලා වෙනුවෙන්ම මේ දේ තුලින් කොහොමද ආර්ථිකමය වටිනාකමක් එකතු කරගන්නේ? ඔයගලගේ කස්ටමර්ට කොහොමද ඔෆර් කරන්න පුළුවන් තියෙන්නේ සහ ඒකෙන් ඔයාට ලැබෙන වැදගත්කමත් අහලම දැනගනිමු. ඇත්තටම මේ ලොකු ඉල්ලුමක් තියෙනවා. ඒ කියන්නේ මේක කේක් එකක් විදිහට වගේම ජෙලි ඩෙසර්ට් එකක් විදිහටත් පාවිච්චි වෙනවා. ඉතින් ඔයගලන්ට විවිධ අවස්ථාවන්ට අනුව කස්ටමර්ට ඒක දෙන්න පුළුවන්. අපි කෝස් එකේ අන්තිම දවසේදී කේක් එකක් මත මේක සෙට් කරලා නිර්මාණයක් කරනවා. ඒක ඇත්තටම හරි වටිනවා ඕඩර්ස් වලට. ඉතින් මේ මගේ දෙවිදිහටම අපිට පාවිච්චි කරන්න පුළුවන්. හොඳයි. ඉතින් ඔන්න ඔයාලට ඩෙසර්ට් එකක් විදිහටත් මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි කේක් එකක් විදිහටත් මේක අරගන්න පුළුවන්. ඒකට විවිධාකාර වෙනස්කම් කීපයක් අපි අපේ ක්ලාස් එක තුලදී කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් හැමදේම දැනගන්න අනිවාර්යයෙන්ම ක්ලාස් එකත් එක්ක සම්බන්ධ වෙන්න ඕනේ. ඉතින් ඒ වගේම තමයි අපි දැනගන්න ඕනේ මේක කරන්න යන කාලය සහ මේක ට්‍රාන්ස්පෝර්ට් කරන්න කොහොමද? ඒ ඩිලිවර් කරන්න යන කාල සීමාව කොහොමද? මොකද ගොඩක් දෙනෙක් අපේ ස්ටුඩන්ට්ස්ලා අපි දන්නවා අපේ යාළුවෝ බය වෙලා ඉන්නවා මේ කේක් එක දැක්කහම මේක ඩිලිවර් කරන්න බෑ කියලා. මොකද ජෙලිත් එක්ක අපි මේක හදන නිසා. ඉතින් මේ හැම දෙයකම කාලය පිළිබඳව අහලම දැනගනිමු. ජෙලි නිර්මාණයක් තමයි. ඉතින් ඒ වුණාට මේකේ ජෙලි ටිකක් වැඩිපුර අපි ජෙලටින් භාවිතා කරනවා. ඒ නිසා ඇත්තටම දිය වෙන්නේ නැහැ. පැය දෙකක් අපිට කාමර උෂ්ණත්වයේ නැත්තම් නෝමල් වාහනයක මේ පැය දෙකක් වුණා ට්‍රාන්ස්පෝර්ට් කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ එහෙම දියවීමක් කියලා නැහැ. අපිට AC වගේ පරිසරයක් තියෙනවා නම් ඊට වැඩි කාලයක් පැය දෙකකට වඩා වැඩි කාලයක් තියාගන්න පුළුවන්. හොඳයි. ඉතින් මේක ඉස්සෙල්ලාම කියන්න ඕනේ ක්ලයිමේට් එකත් එක්ක ඩිපෙන්ඩ් වෙනවා. ඒ වගේම තමයි අපි දැනගන්න ඕන විශේෂයෙන්ම බිස්නස් පර්පස් එකක් එක්ක අපි ගනුදෙනු කරනවා නම් අපිට වැඩියෙන්ම වටින දේ තමයි අපේ ලාභය සහ කොහොමද පිරිවැය කියන එක. ඉතින් අපි මේ දේට දරන පිරිවැයත් එක්ක ඔයාට ලාභයක් උපයා ගැනීමට හැකියාව ලැබෙන්නේ කොහොමද? ඒ වගේම තමයි ඒක චුට්ටක් දැනගන්නම මේකට කොයි වගේ කොස්ට් එකක්ද යන්නේ කියලා. අපි සාමාන්‍යයෙන් කේක් එකක් හදේ ඇත්තටම කොස්ට් එකක් යනවනේ. අයිසිං, බටර් හැම දෙයකටම. ඉතින් ඒ වගේම තමයි දැන් මේ කේක් එකක් කරද්දී ඒ සමාන වියදමක් තමයි කොස්ට් එකක් තමයි යන්නේ. ජෙලටින් අපි සාමාන්‍ය අමුද්‍රව්‍ය පාවිච්චි කරන නිසා ලොකු වියදමක් යන්නේ නැහැ. අනිත් එක මේක නිර්මාණයක්. ඒකෙන් අපිට මිල කරන්න බෑ. ඒ නිර්මාණය අනුව අපිට තමන් ඒ කැමති විදිහට මිල කියන්න පුළුවන්. අනිත් එක ඩෙසර්ට් එකක් විදිහටත් මේ උත්සව අවස්ථාවලට පිළිගන්නන්න පුළුවන්. කේක් එකක් විදිහටත් කරන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ නිර්මාණ හැකියාව වැඩි දියුණු කරලා ඒ වගේ දේවල් මේ තම ලොකු සතුටක් මේ වගේ නිර්මාණයක් තමන්ට කරන්න ලැබීමත්. ඉතින් මම හිතනවා මේක හොඳයි කියලා හැම පැත්තෙම. හොඳයි. ඉතින් ඒ වගේම තමයි දැන් අපේ අතේ තියෙනවා පුංචි ඩෙසර්ට් කප් වලින් හදලා තියෙන ඒ වගේම ඕවල් ෂේප් හැඩයට මගේ අතේ තියෙනවා. ඉතින් මේ හැම දෙයකම මෝල්ඩ් එකක්නේ අපි භාවිතා කරන්නේ. හැබැයි මේකට සිලිකන් මෝල්ඩ් එකක්ම ඕනේද? එහෙම නැතිනම් වෙන මෝල්ඩ් හරෝ වෙන මොනවා හරි ට්‍රේස් වර්ග අපිට පාවිච්චි කරන්න පුළුවන්ද? මේ දේ දැනගන්න. සිලිකන් මෝල්ඩ්ම ඕනේ නැහැ. අපිට මේ වීදුරු මොන හැරි අපිට මේ එක එක ෂේප්ස් වලට හදන්න පුළුවන්. සිලිකන් මෝල්ඩ්ස් තියෙනවා නම් රෙසින් ආර්ට් කරන අය ගාවත් එක එක මෝල්ඩ්ස් තියෙනවා. ඒව පාවිච්චි කරන්න පුළුවන්. නැත්තම් අපි ඔයගොල්ලෝ ඩෙසර්ට් කප් තියෙන අයිස්ක්‍රීම් කප් කියන පුචුටි ඒ වලට තමන් කැමති විදිහට එක එක ෂේප්ස් වලට සෙට් කරගන්න තියෙන්නේ. ඊට පස්සේ තමයි මේ නිර්මාණ කෙරෙන්නේ. ඒ නිසා අනිත් එක ප්ලාස්ටික් මොන හැරි මේ එහෙම ප්‍රශ්නයක් නැහැ. සෙරමික්, ප්ලාස්ටික්, වීදුරු ඕනම සිලිකන් මෝල්ඩ් ඒ වගේ හැම ඕනම එකක මේ ජෙලි සෙට් කරගන්න පුළුවන්. හොඳයි. ඉතින් ඔන්න ඔයාට මේ වෙනකන් තිබුණු ප්‍රධාන වශයෙන්ම පැන නගුණු ප්‍රශ්න වලට තමයි මේ උත්තර ටික අපි අරගෙන ආවේ. ඉතින් මේ සියලු දේවල් විතරක් නෙවෙයි තව වැඩි දුර ඔයාට දැනුම ගන්න පුළුවන්. තව මේ වගේ දේවල් කොයි විදිහටද භාවිතා කරන්න හැකියාව තියෙන්නේ. ඉතින් මේ හැමදේම කොහොමද අපි arrange කරගන්නේ, serve කරන්නේ මේ හැමදේම ඔයාට දැනගන්න හැකියාව තියෙන්නේ 21 වෙනිදා ඉන්ස්පිරෝවා ඇකඩමි එකේ ජෙලෝ කේක් පාඨමාලාවට සම්බන්ධ වුණොත් විතරයි. ඉතින් මේ සියලුම දේවල් ඔයාට අපි අරගෙන එන්නේ පුංචිම පුංචි රුපියල් 6000ක් වැනි මුදලකට. ඉතින් හැබැයි විශේෂ කාරණාවක් තමයි ස්ටුඩන්ට්ස්ලා 100කට විතරයි මේ වටිනා අවස්ථාවත් ඉතින් හම්බ වෙන්නේ. මේ වෙනකොටත් අපිත් එක්ක
සාමාන්‍ය පිරිසක් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඉතින් තව සීට්ස් තියෙන්නේ හරිම පොඩි ප්‍රමාණයක්. ඉතාමත් ඉක්මනින්ම මෙහි උරුමකාරයෙක් වෙන්න ඉන්ස්පිරෝව අපිත් එක්ක එකතු වෙන්න.